Hi guys, welcome to the Janet Sri Lanka YouTube channel. මම සාෂා. මම අද ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලොත් එක්ක beauty tips 6ක් share කරගන්න. Let's get started. Tip number 1. Sunscreen apply කරන්න අමතක කරන්න එපා. ගොඩක් අය හිතනවා අපිට සන්ස්ක්‍රීන් සාමාන්‍යයෙන් පුරුදු දෙයක් නෙමෙයිනේ අපිට ඉස්සර ඉඳන් සාමාන්‍යයෙන් ඔක ඇහිලා තිබ්බේ නෑ. ඒක නිකන් අනේ අලුත් ඉන්ෆර්මේෂන්ද කියලා හිතන අවස්ථා තියෙනවා. හැබැයි සන්ස්ක්‍රීන් ගැන ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි ඔයා එළියට ගියත් නැතත් ගෙදර හිටියත් ඔයා බීච් එකට ගියත් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන්න ඕනේ. ඒකට හේතුව මේකයි. හරි අපි එළියේ ඉන්නකොට ඉර එළිය අපිට වදිනවා අපිට දැනෙනවා. ඒත් ගෙදර ඉන්නකොට එහෙම ඉර එළිය එන්නේ නෑනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඉර එළියේ තියෙනවා UV rays කියලා දෙයක්. ඔන්න ඔය ඕක තමයි අපේ ස්කින් එකට harmful කියලා කියන්නේ. ඔය UV rays ඉර එළියත් එක්ක නිකන් ලයිට් එක තියෙනකොටත් අපේ වටපිටාවේ තියෙනවා අපේ ඇඟට ඒක දැනෙනවා වදිනවා. ඔන්න ඔතනදී තමයි ස්කින් එක ඩැමේජ් වෙන්න පටන් ගන්නෙ. ඒ හින්දා ඔය UV rays ඉර එළියේ ඩිරෙක්ට්ලි වැදුනත් නැතත් අපේ වටේට අපිට වදිනවා. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් ඔයාගේ මූණේ විතරක් නෙමෙයි දෙල්ලේ අත් දෙකේ කොට ඇඳුමක් දැන් ඇඳලා ඉන්නේ කකුල් වල ඇඳුම් හරහත් යන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ගෙදර හිටියත් සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. Tip number 2. සබන් වෙනුවට ෆේස් වොෂ් එකක් යූස් කරන්න. මම දන්නවා ස්පෙෂලි බොයිස්ලා සෝප් යූස් කරන්න බලනවා මූණෙත්. හැබැයි don't do it. සබන් වල තියෙන pH අගේ සමහර වෙලාවට අපේ ස්කින් එකේ තියෙන softness එකට damage එකක් වෙන්න පුළුවන්. මොකද අපේ මූණේ තියෙන හැම අපේ අත්වල කකුල් වල ඇඟේ තියෙන හැමට වඩා ගොඩක් වෙනස් හැමක් තමයි මූණේ තියෙන්නේ. ඒ හින්දා ඒ soft skin එකට අපි soft pH අගයක් නැත්නම් එකට ගැළපෙන pH අගයක් තියෙන product එකක් use කරන්න ඕනේ. ඒකට තමයි face wash එකක් කියලා දෙයක් හදලා තියෙන්නේ. ඒ හින්දා face wash use කරන්න soap මූණේ ගාන්නේ නැතුව. සමහර විට ඔයාට ගැළපෙන face wash එකක් හැබැයි use කරන්න ඕනේ. ඒකට ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා. ඔයාගේ ස්කින් ටයිප් එකට ගැළපෙන face wash එකක් අනිවාර්යෙන්ම ගන්න. හැබැයි ඔයා හිතනවා නම් මගේ ස්කින් ටයිප් එක මොකක්ද? මම මේව දන්නේ නෑනේ. මම කොහොමද මගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා හොයාගන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ ආව නම් මෙන්න මේ ලින්ක් එකට යන්න. ඔන්න ඔය ලින්ක් එකට ගියාට පස්සේ අපි කියලා දෙන්න කොහොමද ඔයාගේ ස්කින් ටයිප් එක හොයාගන්නේ කියලා. Tip number 3. එකම කොට්ට උරය පාවිච්චි කරන්න එපා. මතක ඇතුව කොට්ට උරය මාරු කරන්න. ගොඩක් වෙලාවට අපිට ඒක අමතක වෙන දෙයක්. හැබැයි ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ කොට්ට උරේ කොච්චර කාලයක් පාවිච්චි කරනවද ඒක මාරු කරන්නේ නැතුව? සති දෙකක් මාසයක් naughty boy කරන්න එපා. මොකද අපේ කොට්ට උරේ සාමාන්‍යයෙන් සතියකට වතාවක්වත් මාරු වෙන්න ඕනේ. ඒකට හේතුව මං කියන්නම්. ඔය කොට්ට උරේ අපි හැමදාම රැට නිදිය ගන්නකොට අපේ ස්කින් එකේ තියෙන ඔයිල් ඒ සීබම් එක ඔය කොට්ට උරේ ගෑවෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ කොණ්ඩේ තියෙන dandruff වෙන්න පුළුවන්. dandruff එකේ තියෙන්න පුළුවන්. වෙනස් ඔයිල්ස් තියෙනවා. වෙනස් අපේ ඇඟෙන් පිටත් කරන ලික්විඩ්ස් එකේ ගෑවිලා තියෙන්න පුළුවන්. එතකොට ඔය කොට්ට උරේ ඔය හැමදේම තියෙනවා. අපි හැමදාම රැට ගිහිල්ලා අපේ ලස්සන හොඳට හොදලා ක්ලෙන්ස් කරලා මූණ ඒක උඩ තිබ්බාම අර ඔක්කොම ටික ඉවරයි ඉතින්. එතකොට අර සමහර විට ස්කින් එක ඉරිටේට් වෙන්න පුළුවන්. පිම්පල්ස් හැදෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය කොණ්ඩෙන් මූණෙන් ඇඟෙන් දූවිල්ලත් එක්ක ඔය කොට්ට උරේ තිබිලා ඒකෙන් ආපහු ආගේ මූණට ට්‍රාන්ස්ෆර් වෙලා ස්කින් එකේ පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාගේ කොට්ට උරේ සතියකට වතාවක්වත් මාරු කරන්න අමතක කරන්න එපා. Tip number 4. ඔයාගේ night skin care routine එක අමතක කරන්න එපා. ගොඩක් වෙලාවට අපි දවස පටන් ගන්නකොට තමයි කරන්න තියෙන ඔක්කොම ටික දාලා, cleanse කරලා, wash කරලා, creams දාලා, makeup දාලා ඔය ඔක්කොම කරලා එළියට බහින්නේ. හැබැයි night time skin care routine එක සමහර වෙලාවට අමතක වෙන්න පුළුවන්. මේක ගොඩාක් වැදගත්. මොකද අපි මේකප් දාන කෙනෙක් නම් අනිවාර්යෙන් මේකප් එක රිමූව් කරන්න ඕනේ. ඊට පස්සේ මේකප් එකෙන් ඔයාගේ මූණ ක්ලෙන්ස් කරන්න ඕනේ. ෆේස් වොෂ් එකක් යූස් කරන්න ඕනේ. ඔයාගේ ස්කින් එකට රිප්ලෙනිෂ් වෙන්න, රිෆ්‍රෙෂ් වෙන්න ඒ නයිට් ටයිම් ස්කින් කෙයාර් රුටීන් එක අත්‍යවශ්‍යයි.
ඒ ක්ලෙන්සිං ප්‍රොසෙස් එකකින් පස්සේ අපි රැට නිදිය ගන්නකොට අපි සාමාන්‍යයෙන් පැය 7ක් 8ක්වත් නිදිනවනේ. එතකොට අපේ ස්කින් එකේ තියෙන මොයිස්චර් එක එන්න අඩු වෙනවා. මොකද අපි රැට නැගිටලා ගොඩක් වෙලාවට වතුර බොන්නේ නැහනේ. ඒ රැ වෙලාව පුරාවටම ඔයාගේ ස්කින් එකේ තියෙන මොයිස්චර් එක නැති වෙන්න පුළුවන්. ඒ හින්දා නිදි යන්න කලින් අනිවාර්යෙන් ඔයාගේ නයිට් ක්‍රීම් එක ගන්නත් අමතක කරන්න එපා. That way your skin is clean but also moisturized. And now tip number 5. නිදා ගන්න කලින් ඔයාගේ කොණ්ඩේ පීරන්න. මේක ගොඩක් වෙලාවට අපිට අමතක වෙන දෙයක්. හැබැයි ඔයා නිදා ගන්න කලින් ඔයාගේ කොණ්ඩේ පීරුවොත් දේවල් කිහිපයක්ම වෙනවා. එකක් ඔයාගේ කොණ්ඩේට හොඳයි ඒක. දෙවෙනි දේ තමයි ඔයාගේ කොණ්ඩේ පීරනකොට අර ඔළුවේ තියෙන ස්නායු ඒවා ස්ටිමියුලේට් වෙනවා. එතකොට ඒක ඔයාගේ බ්ලඩ් ෆ්ලෝ එකට ගොඩක් හොඳයි. කොණ්ඩේ වැවෙන එකට ගොඩක් හොඳයි. ඒ වගේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. රැට ඔයාගේ කොණ්ඩේ පීරලා පිළිවෙල කරන එකට රැට නිදියන්න කලින්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔය කොණ්ඩේ පීරලා ඔයාගේ මූණෙන් අයින් කරගන්න. එක්කෝ ආවට පුළුවන් කොණ්ඩේ ගොතන්න. අර ඉස්සර අපේ අම්මලා ආච්චිලා කියන්නේ කොණ්ඩේ ගොතන්න ළමයෝ රැට කියලා. ඔන්න ඔය වගේ හේතු ටිකකට තමයි ඒගොල්ලොත් ඒ කාලේ කියලා තියෙන්නේ. ඒවා හොඳ පුරුදු. හැබැයි ඔයාගේ කොණ්ඩේ තෙතයි නම් අන්න පීරන්න එපා. මොකද තෙත කොණ්ඩේ පීරුවාම ඔයාගේ කොණ්ඩේ hair fall වෙන්න බලනවා වැඩිපුර. කොණ්ඩේ split වෙන්න බලනවා. නැත්නම් කොණ්ඩේ කැඩෙන්න බලනවා. ඒ හින්දා ඒකත් මතක තියාගෙන කොණ්ඩේ හොඳට වේරලා තියෙනකොට කොණ්ඩේ පීරන්න නිදා ගන්න කලින්. And finally, tip number 6. වතුර බොන්න අමතක කරන්න එපා. මේක තමයි තියෙන simplestම tip එක. මේක ඕගොල්ලෝ හැමෝම දන්න tip එක. හැබැයි පොඩි මතක් කිරීමක් කරන්න. ඔයාගේ ශරීරයට, ඔයාගේ ස්කින් එකට, ඔයාගේ ඇතුලේ තියෙන අවයව වලට මේ හැම දෙයකටම වතුර අත්‍යවශ්‍යයි. ඒ හින්දා අමතක නොකර දවසකට වතුර කෝප 8ක්වත් බොන්න අමතක කරන්න එපා. And that's it. Those are my 6 beauty tips for you guys. ඔන්න ඔය වගේ ඔයගොල්ලොත් දන්න beauty tips තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් කරගෙන යන්න. එතකොට කියවන අයටත් තවත් tips ටිකක් එකතු වෙන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එක ඒව address කරන්න. එහෙනම් I will see you guys in the next video. තවත් මේ වගේ tips and hacks බලා ගන්න කැමති නම් Janet Sri Lanka YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Bye.